අද මම කියන්න යන්නේ නෝනාට්‍ය කාණ්ඩ පිළිබඳ. එකත් නෝනාට්‍ය වර්ගීකරණයක් චරිතානුව තමයි. නමුත් අපි කියන විදිය වෙනස්. වකිනෝ හෙවත් කම්නෝ ඒකට කියනවා දිව්‍ය නාට්‍ය කියලා. ඊළඟට සුරනෝ එහෙම නැත්නම් ඒකට කියනවා අසුරනෝ රණශූරයෝ මුල් කරගත් නාට්‍ය. ඊළඟට කශුරනෝ කාන්තා හවරි නාට්‍ය. ඊළඟට කුරුයිනෝ උම්මන්තකයින් සම්බන්ධ නාට්‍ය. ඊළඟට කිරිනෝ යක්ෂයින් හෝරාක්ෂයින් මුල් කරගත් නාට්‍ය. පහළට එකත් පාඩම් කරන්න මේ පැත්තේ තේරුමත් පහළට පාඩම් කරන්න. වකිනෝ හෙවත් කම්නෝ සුරනෝ කසුරනෝ කුරුයිනෝ කිරිනෝ. මෙතෙන්දි නෝ කියන වචනේ තියෙන හින්දා අපි ඒකත් අයින් කරමු. අපිට පාඩම් කරගන්න ලේසි කට පාඩම් කරගන්න. වකි හෝ කම් නෝ කියන්නේ එකක්. ඊළඟට සුර කශුර කුරුයි කිරි. මේ පැත්තට පාඩම් කරන්න දිව්‍ය නාට්‍ය, ඊළඟට රණශූරෙක් සම්බන්ධ නාට්‍ය, කාන්තා හවරි නාට්‍ය, ඊළඟට උම්මන්තකයින් සම්බන්ධ නාට්‍ය, ඊළඟට යක්ෂයින් හෝ රාක්ෂයින් සම්බන්ධ නාට්‍ය. දෙපැත්ත පහළට ලියමින් පාඩම් කරන්න. ස්තුතියි.